අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නයිට්‍රජන් රසායනය යටතේ ඇමෝනියම් ලවණ ගැන. මේකේ ලොකු දේවල් නැහැ. හරි පොඩ්ඩයි තියෙන්නේ. මුලින්ම අපි සාමාන්‍යයෙන් ඇමෝනියම් ලවණයක් ගත්තොත් මේගොල්ලෝ ජලය හොඳින් දී වෙනවා. කැටානේ ඇමෝනියම් නම් ඇනානේ කවුරු වුණත් ජලය දී වෙනවා. හරි. හැබැයි මේ හැම එකක්ම අපිට ඝන අවස්ථාවෙන් ගන්න පුළුවන්. ඝනයක් වගේ තියා ගන්න පුළුවන්. නමුත් දී වෙනවා. මේගොල්ලන්ගේ ඔය ගොඩක් ඇමෝනියම් ලවණ සුදු පාටයි. වර්ණයක් නැහැ. හැබැයි ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියන කෙනා තැඹිලි පාට ඝනයක්. ඇයි ඌ තැඹිලි පාට වෙන්නේ? ඩයික්‍රෝමේට් තැඹිලි පාටයිනේ. අන්න ඒ හින්දා. මෙන්න මේ ඇමෝනියම් ක්‍රෝමේට් වගේ කෙනෙක් ස්වභාවයේ පවතින්නේ නැහැ. ඒක ඊට අස්ථායි කෙනෙක්. ගොඩක් ඒවා සුදු පාටයි. ඝනයක් වගේ ගන්න පුළුවන්. ඇමෝනියම් ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි. ඇමෝනියම් ක්‍රෝමේට් පවතින්නේ නැහැ. ජලය දී වෙනවා. හරි. ඇමෝනියම් ලවණයකට අපි බෂ්මයක් දැම්මොත්, ප්‍රබල බෂ්මයක් දැම්මොත් ඇමෝනියා පිට වෙනවා. ඇමෝනියම් ලවණයේ කවුරු වුණත් අපි දාන්නේ ප්‍රබල බෂ්මයක් නම් ඇමෝනියා පිට වෙනවා. උදාහරණ දෙකක් මම ලියලා තියෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් නම් ඇමෝනියා ධන, NaCl ධන ජලය. ඇමෝනියම් සල්ෆේට් නම් ඇමෝනියා ධන, සෝඩියම් සල්ෆේට් ධන ජලය. ඇමෝනියම් ලවණයේ කවුරු වුණත් බෂ්මයක් දැම්මොත් ඇමෝනියා පිට වෙනවා. හරි. මේ තමයි මේකේ බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක. මීට අමතරව අපි දැනන් ඉන්න ඕනේ ඇමෝනියම් ලවණවල තාප වියෝජනය ගැන. ලොකු දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඇමෝනියම් ලවණයක් තාප කළොත් ඇමෝනියා පිට වෙනවා. සාමාන්‍යයෙන් ඇමෝනියා එක්ක අදාළ ඇනානේ අම්ලය පිට වෙනවා. වායුවක් වගේ. උදාහරණයක් කිව්වොත් ඇමෝනියම් ක්ලෝරයිඩ් තාප කිරීමේදී ඇමෝනියා ධන ඇනායනේ අම්ලය වෙන්නේ HCl නේ පිට වුණා. ඇමෝනියම් සල්ෆේට් නම් ඇමෝනියා ධන ඇනානේ අම්ලය වෙන්නේ සල්ෆියුරික් නේ පිට වුණා. සාමාන්‍යයෙන් ඇමෝනියම් ලවණයක් තාප කිරීමේදී ඇමෝනියා ධන ඇනානේ අම්ලය පිට වෙනවා. හැබැයි මෙන්න මේ අම්ලය තාප අස්ථායී වන අවස්ථා තියෙනවා. මොකද්ද මේ තාප අස්ථායී කියලා කියන්නේ? අස්ථායී නෙමෙයි. තාප කළොත් පවතින්න බෑ. තාප කළොත් වියෝජනය වෙනවා. එහෙම අපිට හම් වෙන අම්ල අවස්ථා තියෙනවා තුනක්. HBr, HI, H2CO3. එහෙනම් කිසියම් ඇමෝනියම් ලවණයක් තාප කිරීමේදී HBr ආවොත් H2 ධන Br2 වෙනවා. HI ආවොත් H2 ධන I2 වෙනවා. H2CO3 ආවොත් H2 ධන H2O ධන CO2 වෙනවා. මම ඒ ටික ලියලා තියෙනවා. ඇමෝනියම් බ්‍රෝමයිඩ් නම් මුලින් එනවා ඇමෝනියා ධන HBr තාප අස්ථායී H2 ධන Br2 වුණා. ප්‍රතික්‍රියාව මේක. ඇමෝනියම් අයඩයිඩ් නම් ඇමෝනියා H2I2. HI තාප අස්ථායී මේ දෙන්නා බවට පත් වුණා. ඇමෝනියම් කාබනේට් ඇමෝනියා ධන H2CO3 එන්න ඕනේ තාප අස්ථායී H2O ධන CO2 බවට පත් වුණා. මේ සියල්ල පිට වෙන්නේ වායු වගේ. හරි. මේ ඔක්කොටම අමතරව තව තියෙනවා ඇමෝනියම් ලවණ වර්ග තුනක්. මේ තුනෙන් විතරක් තාප කිරීමේදී ඇමෝනියා පිට වෙන්නේ නැහැ. මෙන්න ඒ තුන. ඇමෝනියම් නයිට්‍රයිට්, ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඇමෝනියම් නයිට්‍රයිට් තාප කිරීමේදී පිට වෙනවා N2 ධන H2O. ඇමෝනියම් නයිට්‍රේට් නම් N2O ධන H2O. ඇමෝනියම් ඩයික්‍රෝමේට් නම් N2 ධන Cr2O3 ධන ජලය. මෙන්න මේ Cr2O3 කොළ පාටට හුරු ඝනයක්. අනිත් කට්ටිය වායු. මෙයා කොළ පාට ඝනයක්. මම ඉස්සෙල්ලා ක්‍රෝමීන් වලදී මේ ගැන කියලා තියෙනවා. උපේ ගුණි ඔක්සයිඩ් එකක්. ඒයා හැබැයි මේ අවස්ථා තුනේදීම ඇමෝනියා පිට උනේ නැහැ. නයිට්‍රජන් ඔක්සිකරණය වුණා. නයිට්‍රජන් ඔක්සිකරණය වුණා. නයිට්‍රජන් ඔක්සිකරණය වුණා. මේ අවස්ථා එකකවත් නයිට්‍රජන් ඔක්සිකරණය වුණේ නැහැ. මෙයා ඉන්නේ ඍණ තුනේ, මෙයා ඉන්නේ ඍණ තුනේ. ඔක්සිකරණය වුණේ නැහැ. හැබැයි මේ අවස්ථා තුනේදී විතරක් නයිට්‍රජන් ඔක්සිකරණය වුණා.
හරි. එහෙනම් මෙන්න වැඩේ. ආය පාරක් මේක රිකැප් කළොත් එහෙම අපි ඇමෝනියම් ලවණ සේරම ජලයේ දී වෙනවා. ඝන අවස්ථාවෙන් ගන්න පුළුවන්. ගොඩක් ඒවා සුදු පාටයි. ඇමෝනියම් ඩයික්‍රෝමේට් තැඹිලි පාටයි. ඇමෝනියම් ක්‍රෝමේට් කියලා කෙනෙක් පවතින්නේ නැහැ. අපි ඇමෝනියම් ලවණයකට දැම්මොත් භස්මයක් ඇමෝනියා පිට වෙනවා. ඇමෝනියම් ලවණයක් තාප කිරීමේදී සාමාන්‍යයෙන් ඇමෝනියා එනවා. ඇමෝනියා එක්ක ඇනානයට අදාළ අම්ලය තමයි එන්නේ. මේ අම්ලය තාපස්ථායි නම් එහෙම අවස්ථා තුනක් තියෙනවා. HBr, HI, H2CO3. තාප වියෝජනය වෙනවා. HBr නම් H2 ධන Br2, HI නම් H2 ධන I2, H2CO3 නම් H2O ධන CO2. මේ තාප අස්ථායි කියන එකේ තේරුම අස්ථායි කියන එක නෙමෙයි. තාප කළොත් අස්ථායි. තාප කළේ නැත්තම් තියෙන්න පුළුවන්. තුන් දෙනෙක් හිටියා. තාප කිරීමේදී ලැබුණේ ඇමෝනියා නෙමෙයි. ඇමෝනියම් නයිට්‍රයිට් නම් N2 ධන H2O, ඇමෝනියම් නයිට්‍රේට් නම් N2O ධන H2O, ඇමෝනියම් ඩයික්‍රෝමේට් නම් N2 ධන Cr2O3 ධන ජලය. මේ අවස්ථා තුනේදී විතරක් නයිට්‍රජන් ඔක්සිකරණය වීමක් සිද්ධ වුණා. අනිත් අවස්ථාවලදී ඔක්සිකරණය වුණේ නැහැ. හරි. ඉතින් මෙච්චරයි දැනන් ඉන්න ඕනේ. මේක වාට ෂෝට් නෝට් එකක් විදිහට පොඩි ග්‍රැෆිකල් මෝඩ් එකකින් දාගන්න පුළුවන්. මේ විදිහටම.